Hi guys, welcome back to the channel. ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් අපි මහනුවර දිස්ත්‍රික්කයේ හසලක ප්‍රදේශයේ තියෙන හරි ලස්සන තැනක් හොයාගෙන යන්නයි හදන්නේ. නුවර මහියංගන පාරේ නිතරම travel කරන කෙනෙක් නම් ඔයාලා ගොඩක් වෙලාවට මේ දියැල දැකලා ඇති. 18 වංගු බැහැගෙන පල්ලෙහාට යනකොට එක තැනකදී ගස් කොළන් අතරින් හරි ලස්සනට මේ දියැලේ දර්ශනයක් ඔබට දැක ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනට යන විදිය ගැන කතා කරොත් ඇත්තට මෙතනට යන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. මේ මැප් එකේ දැක්වෙන්නේ මම යනකොට සහ එනකොට පාවිච්චි කරපු මාර්ගය. නිල් පාටින් දැක්වෙන්නේ මම යනකොට පාවිච්චි කරපු මාර්ගය. රතු පාටින් දැක්වෙන්නේ මම එනකොට පාවිච්චි කරපු මාර්ගය. මේ මාර්ග දෙක ගත්තොත් ඇත්තටම ඕනෑම වාහනයකට කිසිම ගැටලුවකින් තොරව ගමන් කරන්න පුළුවන් මාර්ග. අපිත් ගියේ පළවෙනි පාරට নেভিගේෂන් දාගෙන හැබැයි ගමනේ අන්තිම හරියේදී සුපුරුදු පරිදි යන පාර වැරදුනා. ඉතින් සාම්ප්‍රදායික විදියට ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන තමයි අදාළ තැනට ගියේ. ඉතින් පළවෙනි පාරට කවුරු හරි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් උඹලට මේ මැප් එකේ තියෙන ලොකේෂන් ට්‍රැක් කරලා ඒ අදාළ තැනට යන්නත් පුළුවන්. නැත්නම් ළඟම තැනකට ගිහිල්ලා ගමේ ඉන්න මිනිස්සුන්ගෙන් අහගෙන ගැලපෙන පාරක් තෝරගෙන යෑමේ හැකියාව තියෙනවා. පාකින් ඒරියා එකට වෙනකන් ඔයගලට මෙන්න මේ වගේ කුඹුරු යායකට මැදි වෙච්ච කොන්ක්‍රීට් ඇතුළු මාර්ගයක තමයි ගමන් කරන්න තියෙන්නේ. ඒකත් හරිම ලස්සන ගමන් මාර්ගයක්. වාහනයක එන්න පුළුවන් උපරිම තැන තමයි මෙතන. ඊට පස්සේ මේ හරිය පාකින් ඒරියාස් තියෙනවා. මේ පාකින් ඒරියාස් වලින් කැමති තැනක් තෝරගෙන ඔයාලට වාහනේ නැවැත්වීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා රුපියල් 300ක වගේ මුදලක් ඒ ස්ථාන හිමිකරුවන් විසින් අය කරනු ලබනවා. දැන් ඉතින් මෙතන ඉඳලා දියැලේ පාමුලට යනකම් පයින්ම තමයි යන්න වෙන්නේ. දැන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ කුඹුරු යායකට මැදි වෙච්ච පටු මාර්ගයක් ඔස්සේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු ඉස්සරහට මාර්ගය කොයි වගේද කියන එක. දියැලට යන මාර්ගයේ ආරම්භක ස්ථානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගහපු මෙන්න මේ වගේ බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ කිලෝමීටර් ගණන සඳහන් වන ස්ථානයේ දැන් දක්නට ලැබෙන්නේ කළු පාට කොටුවක්. මේ යන පාර දෙපැත්තත් හරිම ලස්සනයි. දෙපැත්තෙම තියෙන කුඹුරු ඉඩම්. ඒ කුඹුරු ඉඩම් වලිනුත් බහුතරය මං හිතන්නේ යලකන්නේට වගා කරන්න සූදානම් කරන ගමන් තියෙන්නේ. ඉතින් මෙතනින් ගිය අපිට එවෙලේ ඇහුනේ එක් ලියක් දෙක ඉඳලා තවත් ලියක් දෙකට වතුර ගෙන යන වක්කඩ වලින් වතුර වැටෙන හඬ විතරමයි. දියැල බලන්න යන පාර දෙපැත්තේ මෙන්න මේ වගේ බෝඩ් ගණනාවක්ම ඔබට දැක ගැනීමේ හැකියාව තියෙනවා. මේ හැම බෝඩ් එකකම සඳහන් වන්නේ දියැල බලන්ට යන ඔබ නොකළ යුතු දේවල්. ඉතින් මේ සයින් බෝඩ් වල තියෙන දේවල් වලට අනුගත වෙමින් මේ ගමනේ සුන්දරත්වය අත්විඳ ගන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු ඉස්සරහට.
දියඇල්ල බලන්න යන හැම කෙනෙක්ම මෙන්න මේ හරිය තියෙන ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් ප්‍රවේශ පත්‍රයක් අරගෙන අනිවාර්යයෙන්ම මේ රක්ෂිත ප්‍රදේශයට ඇතුළු වෙන්න ඕනි. ඒ වගේම ප්‍රවේශ පත්‍රය ලබා ගන්නකොට ඒ ස්ථානයේ ඉන්න නිලධාරීන් විසින් මේ පරිසර පද්ධතියට ඇතුළු වුණාට පස්සේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන විධිමත් දැනුවත් කිරීමක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම රක්ෂිත ප්‍රදේශය තුළට අනවශ්‍ය දෑ රැගෙන යාමෙන් වළකින ලෙසත් ගිනියන හැම දෙයක්ම ඒ තුළ බැහැර කිරීමකින් තොරව ආපසු රැගෙන ඒමට කටයුතු කරන ලෙසත් අනතුරුදායක ස්ථානයන්හි දිය නෑමෙන් වළකින ලෙසත් වගේ පැහැදිලි කිරීමක් තමා උන් සිද්ධ කරන්නේ. මෙතන ඉඳලා දිගටම වගේ අපිට කැනල් ටෝ පාත් එකේ තමයි ඇවිදගෙන යන්න වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඉස්සරහා පාර කොයි වගේද කියන එක. මං හිතන්නේ මට දැනෙන විදිහට අපි දැන් කිලෝමීටර් 1.5ක් දෙකක් පමණ ඇවිදගෙන ආවා. ඒ ඇවිදගෙන ආපු මාර්ගය ගැන කතා කරොත් ඒ මාර්ගයේ වැටලා තිබ්බේ තනිතලා භූමි ප්‍රදේශයක හින්දා අපි සියලුම දෙනාට කිසිදු අපහසුකින් තොරව ඇවිදගෙන යාමේ හැකියාව තිබුණා. පොර වැලේ එල්ලිලා පැද්දෙන්න ගිය හැබැයි වැඩේ හරි ගියේ නෑ. දියඇල්ල බලන්න අපි සමහර අය හිටියා. ඇත්තටම ටික දුරක් ගිහිල්ලා
දියැල්ල බැලලා එන කට්ටියගෙන් තව කොච්චර දුරක් යන්න තියෙනවද කියලා අහලා එපා වෙලා ආපහු හැරිලා ගියපු අය. ඉතින් ඔයාලා ඒ වගේ වෙන්න එපා. ඉඳලා හිටලා හරි නාගරික පරිසරයෙන් මිදිලා කාර්යබහුල ජීවිතයට පොඩ්ඩක් සමුදීලා මේ වගේ සුන්දර ගමනක අසිරිය අත්විඳ ගන්න. ඒක අපේ හිතටත් හොඳයි, ගතටත් හොඳයි. ඔන්න දැන් තමා හම්බෙන්නේ යන්න අමාරුම තැන් ටික. ඇත්තට මේ වගේ තැන්වල අත්වැටක්වත් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. බැරි වෙලාවත් කරකැවිල්ලක් වගේ හැදිලා වැටුනොත් සෙත්ත පෝච්චි. අන්න පේනවා අපි හොයාගෙන යන දියැල්ල. ඇත්තටම අපි නම් මෙතනට එනකම දැනගෙන හිටියේ නෑ මෙතන නාන්න පුළුවන් තැන් ඇති කියලා. පේනව නේද අපිට ඉස්සරහින් යන කට්ටිය ඇඳුම් গিitar අරගෙන උඩට යන විදිය. මේ හරිය නම් දිය නෑම අනුතුරුදායකයි. එතකොට මෙන්න මේ දියැලෙන් වැටෙන වතුර ටික මෙන්න මේ හරියදී හරස් කිරීමකට ලක් කරලා තමා කැනල් එකට අවශ්‍ය වතුර ටික ලබාගෙන තියෙන්නේ. එතකොට මේ කැනල් එකෙන් නැත්තම් ඇලමාර්ගයෙන් තමා මේ වටේ තියෙන සියලුම වගා කරන්න පුළුවන් කුඹුරු වලට අවශ්‍ය වතුර ටික සපයන්නේ.
ඔයාලට පේනව නේද අර ගොඩක් මිනිස්සු නාන්න මෙන්න මේ බාධකයට නැත්නම් මේ විය එකට පිටිපස්සහින් කොටසේ මේක නම් තාම දිරලා නෑ යන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා ගිහිල්ලාම බලමුකෝ මං හිතන්නේ දැන් අපි දියල්ල ආසන්නයටම වගේ ඇවිල්ලා ඉන්නේ මේ ටිකත් කොහොම හරියා අපි මේ පරිසර පද්ධතිය ගැන පොඩ්ඩක් කතා කරොත් මේ පරිසර පද්ධතිය අයිති වෙන්නේ ඇත්තටම රට අභ්‍යන්තරයේ තුල තියෙන තෙත්බිම් පරිසර පද්ධති ගණයට. ඒ කියන්නේ මේව නිර්මාණය වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ජල මූලාශ්‍රයක් පදනම් කරගෙන. ඉතින් මේ පරිසර පද්ධතිය තුල ඊට ආවේනික වෙච්ච ශාක ප්‍රජාවක් තියෙනවා, සත්තු ප්‍රජාවක් ඉන්නවා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ දේවල් ගැන උනන්දුවක් දක්වනවා නම් ඔයාලට පුළුවන් ඒ දේවල් ගැන දැනුමට යමක් එක් කරගන්න ගමන් මේ ගමනේ නිරත වෙන්න.
මේ වීඩියෝ කරන කැමරාව ගැනත් විශේෂයෙන් යමක් සඳහන් කරන්න ඕනි. මේ වීඩියෝ කරන කැමරාව ඇත්තටම ඇක්ෂන් කැමරාවක්. මම මේක මෑත් එකදී ඩරස් එකේ දැකලා ඉතා අඩු මුදලකට ගෙන්නපු කැමරාවක්. රුපියල් 20000ක් වගේ තමයි මට වැය වුණේ. ඉතින් මට ලොකු උවමනාවක් තිබ්බා මේ කැමරාව vlog එකක් කරන්න කොච්චරක් දුරට ගැලපෙනවද නැද්ද කියන එක චෙක් කරලා බලන්න. ඉතින් මම මේ වීඩියෝ එක කිසිදු එඩිට් කිරීමකින් තොරව මේ ගන්න ෂොට්ස් කම්බයින් කරලා එක්ස්පෝර්ට් කරලා එන අවුට්පුට් එක අනුව මේ කැමරාව හොඳයිද නැද්ද කියන එක ගැන රිවිව් එකක් ඉස්සරහට උඹලට ගේන්න. ඔන්නේ නම් අපි දියල්ල පාමුලටම ආවා. ඇත්තට මාරම ලස්සනයි. අර 18 වංගුව ආසන්නයේදී දැක්ක දර්ශනය අපි ඔන්න ළඟටම අවිල්ලා අපේ ඇස් වලින්ම බලාගත්තා. ඉතින් මේ අපි අත්විඳින සුන්දරත්වය ඔයාලත් මේ ස්ථානයට ඇවිල්ලා ඔයාලගේ ඇස් වලින්ම බලලා අත්විඳ ගන්න කියලා ආරාධනා කරන ගමන් අද අපේ vlog එක අවසන් කරනවා. එහෙනම් ආයෙත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් සියලු දෙනාට ජය වේවා.